ගෘහ ජීවිතය තුළ තිබුණු සියලුම ප්‍රශ්න දුරු වෙලා සෞභාග්‍ය උදා වෙන කාලයකට තමයි වෘශ්චික ලග්න හිමි ඔබ පාතබල තියෙන්නේ. ඉතින් ඔබගේ ජීවිතය සුවපත් කරගන්නට හැකියාව පවතින සුවිශේෂී වර්ෂයක් තමයි 2026 කියලා කියන්නේ. අරමුණු සාර්ථකව ජය ගන්නට පුළුවන් හැකියාව තිබෙනවා ඔබට. හැබැයි මේ දේවල් සිද්ධ කරන්නට ඔබ ධෛර්යමත් විය යුතුයි. පහුගිය කාලේ ඔබ විසින් අතහැරලා දාපු වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට කාලය තමයි මේ ලැබිලා තිබෙන්නේ. ඉතින් ඔබට පුළුවන් සිරිකත YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් subscribe button එක ඔබලා නැවත වීඩියෝ එකක් දාපු සැනින් ඔබට නැරඹීමේ හැකියාව පවතිනවා. ඉතින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබට මේ වසරේදී අත්විඳින්නට තිබෙන බාධක මගහැරගෙන කොහොමද ජීවිතය සාර්ථක කරගන්නේ කියන එක සම්බන්ධව. ඒ වගේම ඔබට මේ දේවල් වලින් ගැලවිලා සිත සාන්තිය සලසා ගන්නේ කොහොමද? මේවට කරන්න අවශ්‍ය කරන වත්පිළිවෙත් මොනවද? මේ හැම දෙයකම මේ වීඩියෝ එක ඇතුලේ උත්තර තියෙනවා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් බලන්නට අවශ්‍ය කරනවා. මොකද මේක මගහැර ගත්තොත් එහෙම ඔබේ ජීවිතේ මගහැර ගත්තා වගේ. ඔබේ ජීවිතේ සුන්දරම කාලය තමයි මේ එළඹලා තිබෙන්නේ. අපි වැඩි කතා නැතුව බලමු මේ වෘශ්චික ලග්න ඔබට ජීවිතේ සුබ කරගන්නට මොන වගේ දේවල්ද සිද්ධ කරන්න අවශ්‍ය කරන්නේ කියලා. ඔබගේ අඩුපාඩු ගැන මම කතා කරන්නම් ඉස්සෙල්ලාම ඔබට වෙන්නට තිබෙන ලොකුම අවැඩ තමයි ලොකුම අවාසිය තමයි මුදල් වංචාවලට හසු වීම. ඉතින් මේ අවුරුද්දේ මේක පෙන්눔 කරනවා වෛදික ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව. ඉතින් ඔබ කල යුත්තේ මේ වගේ ඈත් වෙන. ඒතර මුදල් වංචා කිව්වහම ඔබට නොයෙකුත් දේවල් මේක ඇතුළට ඇතුළත් වෙනවා. මොකද ඔබ ළඟට එන්නට පුළුවන් ඇපේට අස්සම් කරන්න කියලා කවුරු හරි කෙනෙක් ඔබ ළඟට එන්න පුළුවන්. ඒ වගේ ඇප වලට අස්සම් කරන්න නම් එපා මේ අවුරුද්දේ. මොකද ඔබ හිර වෙනවා. අන්තිමේදී ඔබගේ වැඩක්වත් ඔබට කරගන්න බැරි වෙන තත්ත්වයකටපත් වෙනවා මේ වගේ දෙයක් සිද්ධ කළොත් එහෙම. ඒ වගේම තමයි ඔබ මුදල් නිකරුණේ දෙන්න එපා. වැඩි ලාභ බලාපොරොත්තුෙන් ඔබගේ මුදල් ගන්නට බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඔබ වැඩි ලාභයක් බලාපොරොත්තුෙන් ඔබේ තියෙන මුදල වෙනත් කෙනෙකුට දෙනවා. ඉතින් අන්න ඒ දේවල් ඔබ කරන්න යන්න එපා. ඔබගේ තිබෙන තැන්පත් ධනය ආරක්ෂා කරගන්න ඕන. ඔබට ධනය අතින් ලාභය අතින් මේ වර්ෂයේ සුබයි. එතකොට ඔබ කරන්න ඕන ඒ ලාභයන් කිසිම අවස්ථාවක නිකරුණේ වියපැහැදම් කරන්නේ නැතුව ජීවිතේ ඉස්සරහා සූපත් කරගන්නට වියපැහැදම් කරන එක. වැඩි විශ්වාසයකින් කටයුතු කරන්න එපා වටේ ඉන්න මිනිස්සු පිළිබඳව. විශේෂයෙන් යහළුවෝ ඒ වගේම ඥාතීන් වටපිටාවේ ඉන්න අය ගොඩාක් විශ්වාස කරලා ඔබ කටයුතු කරන්න එපා. මොකද ඔබ ඒ අය විශ්වාස කරලා වැඩ කරපු කාල සීමාවන් තමයි මේ පහු කරන් ඇවිල්ලා ඉන්නේ. එතකොට ඒ අයගේ ඇත්ත ස්වરૂපය ඔබට පේන්න පටන් අරන් තිබෙනවා. ඉතින් ඒ නිසා තව තවත් ඒ අයව ආශ්‍රය කරලා ඔබ විශ්වාස කරලා ආශ්‍රය කරාට කමක් නැහැ. විශ්වාස කරලා ඒ අය මැත්තේ කටයුතු කරන්න උත්සාහ කරන්න එපා. මොකද ඔයාට විශ්වාසවන්ත එකම කෙනා ඔයා. අම්මවත් තාත්තවත් යාළුවවත් ඥාතීන්වත් නෙවෙයි. ඔයා තමයි ඔයාට විශ්වාසවන්ත එකම කෙනා. ඉතින් ඒ නිසා වැඩ කරනකොට ඔබට ඔබ ගැන විශ්වාස නැත්නම් කිසිම වැඩකට අත ගහන්න යන්න එපා. මොකද අනෙක් අය විශ්වාස කරලා ව්‍යාපාරයක්වත් ඔබ කරන්න යන්න එපා. මොකද ඔබට විශ්වාස නැත්නම් ඔබ එකට මුදල් යොමු කළොත් වෙන්නේ ඔබට විශ්වාස නැති නිසා අනිවාර්යයෙන් මේක කඩාකප්පල් වෙන එක. ඉතින් ඒ නිසා ඒ වගේ වැඩ කරන්නට උත්සාහ කරන්න එපා. මුලින් සඳහන් කළා වගේ ලියකියවිලි වලට අසං කරන්න යන්නම එපා. මොකද ඒකෙන් ඔබට විශාල අලාභයක් පෙන්눔 කරනවා. ඉතින් ඔබ ළඟ ඉන්න විශේෂයෙන් ළඟම යහළුවෙක් කිව්වොත් එහෙනම් ඔබට කරන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ඔබ මොනවා හරි දෙයක් කියලා ඇත්තටම මගහරන එක වටිනවා. මොකද ඔබට ඒකෙන් පාඩු පෙන්눔 කරන බවක් තමයි පෙන්눔 තිබෙන්නේ. වෛදික ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව රැකියාවේ විනාශකම් රාශියක් පෙන්눔 කරනවා. සමහර ලාවට ඔබ මේ වර්ෂයේ එක රැකියාවක් අතහැරලා තවත් රැකියාවකට යන්න පුළුවන්. ඒකෙත් ටික දවසක් ඉඳලා තවත් රැකියාවකට යන්න පුළුවන්. ඉතින් මේ වගේ ස්වභාවයක් පෙන්눔 කරනවා. හැබැයි ඒ දේවල් සිද්ධ වෙන්නේ ඔබේ ඉදිරි දියුණුවටමයි. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව එච්චර ලොකුවට ඔබ සිතන්නට අවශ්‍ය කරන්නේ නැහැ. මොකද ඔබේ යහපතට තමයි ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඔබට විදේශ ගමන් භාග්‍ය හිමි වසරක්. විශේෂයෙන් ඔබ පෙර අවුරුදු වල විදේශගත වෙන්නට හිටියානම් ඔබට ඒක සාර්ථක වෙන වර්ෂයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. දුර බැහැර ගමන් ගෙදෙනවා. ඔබගේ ජීවිතයේ සුවපත් කරගන්න පුළුවන් වෙන්න මේ කාරණා හරහා. රැකියාව තුළ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් පෙන්눔 කරනවා. හැබැයි ඒ නිසා ඔබේ පින් පැත්ත එහෙම නැත්නම් ඔබේ ශාන්ති කර්ම පැත්ත වැඩි දියුණු කරගන්න අවශ්‍ය කරනවා. මොකද ඒ දේවල් සිද්ධ කරගත්තට පස්සේ ඔබට මේ
මේ දේවල් වල යම් නිර්වුල් භාවයක් පෙන්눔 කරනවා. ඒ කියන්නේ රැකියාවේ නිර්වුල් භාවයක් පෙන්눔 කරනවා. ඔබ කොච්චර වැඩ කළත් අnder රැකියාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නිවසේ වෙන්න පුළුවන්, ඥාතීන්ට වෙන්න පුළුවන්, යහළුවන්ට වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් නිවසේ වටපිටාවේ ඉන්න අයට වෙන්න පුළුවන්. ඔබ කොච්චර වැඩ කළත් ඒ අයගෙන් ඔබට කිසිම අගය කිරීමක් නැහැ. ඉතින් ඒ නිසා ඒ අගය කිරීමක් නැති එකට ඔබ එච්චර කලබල වෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඔබට කරන්නට තිබෙන්නේ ඔබ කරන්න අවශ්‍ය කරන වැඩ කටයුත්ත සාර්ථකව නිම කරලා ඒ කටයුත්ත එතනින් ඉවර කරලා දාන එක. ඔබ වැඩියෙන් කරන්න යන්න එපා. මොකද ඔබ ගොඩාක් වැඩ කටයුතු දැන් හිතන්න ඔබට තේඳන් 3 වෙනකන් ඔබට වැඩ කටයුතු කරන්න තිබෙනවා නම් ඔබ වැඩි හොඳට මොකද කරන්නේ? 5 වෙනකන් කරනවා. පැය දෙකක් වැඩියෙන් කරනවා. හැබැයි ඒකට ඔබට ඇගීමක් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ ඒ දේවල් කළා කියලා ඒගොල්ලෝ ඔබට වැඩියෙන් සලකන්නේ නැහැ. ඉතින් ඒ දේවල් ඔබ නොකර ඉන්න එක තමයි කරන්න අවශ්‍ය කරන්නේ. ඔබගෙන් අවශ්‍ය කරන්නේ ඔබගෙන් සිද්ධ වෙන්න අවශ්‍ය කරන්නේ වැඩ කටයුත්ත විතර කරාම හොඳටම ප්‍රමාණවත් වැඩියෙන් වැඩ කරන්න යන්න එපා. අපි සිංහලෙන්ම කිව්වොත් එහෙම අර එක දාගන්න වැඩ කරන්න යන්න එපා. මොකද ඔබට එක හම්බ වෙන්නේ නැහැ. මොකද ඔබට වෛදික ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව ඔබව නොසලකා හරින කාලයක් බවට පත් වෙලා තිබෙනවා. නමුත් මේක මම මෙහෙම කිව්වා කියලා ඔබ වැඩ කරන්නෙම නැතුව ඉන්න එපා. ඔබට ඔබගෙන් යුවිය යුතු යුතුයකම් ටික නොපිරිහිලා ඉෂ්ට කරන්න. මොකද කිසිම දෙයක් වචනයක්වත් හිනාවක්වත් බලාපොරොත්තු වෙන්න එපා. විශේෂයෙන් ඔබට මවගේ පැත්තෙන් ධනලාභ පෙන්눔 කරනවා. ඔබට හම්බෙන්න තිබෙන ඉඩමක්, ඒ වගේම නිවසක්, ඒ වගේම ධනයක්, රත්තරන් බඩු මේ ආදී වශයෙන් ඔබට ලැබීමක් පෙන්눔 කරනවා. ඉතින් ඒ නිසා ඔබ තාමත්ම සහයෝගයෙන් කටයුතු කළොත් ඔබට මේ දේවල් ළඟා කරගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම පහුගිය කාලේ කැඩිලා බිඳිලා තිබ්බ සම්බන්ධතා නැවත එකතු වෙන කාලයක්. ඒ දේවල් ශක්තිමත් වෙන කාලයක් බවට පත් වෙලා තිබෙනවා. සමහර විට ඔබගේ විවාහය දෙදරා යන්නට පුළුවන් කාල සීමාවක් තමයි ඔබ පහු කරලා තිබෙන්නේ. නමුත් මේ වර්ෂයේ එහෙම වෙන්නේ ඒ හැම වැරද්දක්ම හදාගෙන තමන්ගේ ජීවිතේ ඉස්සරහට අරන් යන භාවයක් පෙන්වුම් කරනවා. හැබැයි මේ හැම දේම සාර්ථක කරගන්න පුළුවන්කම පවතින්නේ ඔබ මම මේ සඳහන් කරන මේ වීඩියෝ එකේ සඳහන් කරන සියලුම ශාන්ති කර්ම ටික නොපිරිහෙලා ඉෂ්ට කළොත් පමණයි. මොකද මේ දේවල් සිද්ධ කළාට පස්සේ ඔබට මේ දේවල් තාමත්ම සාර්ථකමත්ව සිද්ධ කරගන්න පුළුවන්කම පවතිනවා. දූ දරුවන්ට ඉතාමත්ම සුබඵල ලබා ගන්න පුළුවන් කාලයකට තමයි ඔබ මේ එළඹෙලා තියෙන්නේ. ඔබට තිබෙන සෞඛ්‍යමය ගැටලු තමයි අතපය කැක්කුම්, හන්දි වේදනාවන් ඇති වෙන්න පුළුවන්කම පවතිනවා. ඉතින් පහුගිය කාලේ ඔබ දිගින් දිගටම බෙහෙත් ගත්තා නම් ඒව නතර කරන්න එපා. මේ දේවල් ඉස්සරහටම සිද්ධ කරන්න. ඒ වගේම ඔබට යම්කිසි අසනීපයක් හැදුනට පස්සේ ඒක බලන් ඉන්න එපා. ඒ සම්බන්ධව අදාළ වෛද්‍යවරු හම්බ වෙලා ඒ කටයුතු සිද්ධ කරන්න. ඔබට මාරාන්තික රෝග නම් පෙන්눔 කරන්නේ නැහැ. ඒ වගේම මාරාන්තික අපල පෙන්눔 කරන්නේ නැහැ. ඔබට සාමාන්‍ය මනුෂ්‍ය ඇති වෙන ලෙඩ රෝග පමණයි පෙන්눔 කරන්නේ. වටපිටාවේ අයගෙන් ඔබ ප්‍රයෝජන විය යුතුයි. ආශ්‍රයේදී වචන හුවමාරු කරද්දී තාමත්ම පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. මොකද සතුරන් නිර්මාණය වෙන්න ඉඩ තිබෙනවා. ඉතින් ඒ නිසා ඔබ ගොඩක් තැන්වල නිහඬව ඉන්න එක තමයි කරන්නට අවශ්‍ය කරන්නේ. ආයතන ප්‍රධානීන් සමග ගනුදෙනු නොකර ඔබේ පාඩුවේ කටයුතු කරොත් එහෙම ඔබට ඉතාමත්ම හොඳ කාලයකට ඔබ එළඹෙලා තිබෙනවා. ගනුදෙනු කරනවා කියලා කියන මුදල් ගනුදෙනු වතින් ඒ වගේ දේවල් සිද්ධ කරන්න එපා. මොකද ඔබටම තමයි එකෙන් පාඩු සිද්ධ වෙන්නේ. පහුගිය කාලේ සිදුණු දේවල් නිසා වෛරය හිතේ තියාගෙන ජීවිතේ විඳවන්න එපා. ජීවත් වෙන්න එපා. මොකද ඔබට ඒ තුලින් මහා විපත් පෙන්눔 කරනවා. මොකද වෛරය හිත තුල තියෙනවා කියලා කියන්නේ දිනෙන් දින ඔබ අසනීප භාවයටපත් වෙනවා. හිතේ සැනසීම නැහැ කියලා කියන්නේ ඔබේ ගතත් අඩපණ වෙන්න පටන් ගන්නවා. එතකොට ශරීරය කියන එකට වැඩිය හිත ලෙඩ වුණොත් එහෙම ඔබට විපාක වැඩි. මොකද ශරීරයට බෙහෙත් තිබුණාට හිත හදාගන්න බෙහෙත් තියෙන ඉතාමත්ම අල්ප වශයෙන්. ඒ ටික තමයි ශාන්ති කර්ම වලින් අපි සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා මම මේ සඳහන් කරන ශාන්ති කර්ම ටික අනිවාර්යයෙන්ම සිද්ධ කළ යුතුමයි. ඔබ විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් සමහර විට අහනවා කමෙන්ට් එකෙන් ඔයගොල්ලෝ මම විදේශගත වෙලා ඉන්නේ මම කොහොමද මේ දේවල් කරන්න කියලා. ඒතකොට ඔබට පුළුවන් නිවසේ ඉන්න අය හරහා එහෙම නැත්නම් ඔබේ ලංකාවේ කවුරු හරි කෙනෙක් ඉන්න කෙනෙක් හරහා ඔබට පුළුවන් ඔබ දායකත්වයේ දරලා මුදල් වලින් දායකත්වයේ දරලා ඒ දේවල් සිද්ධ කරන්න පුළුවන්කම පවතිනවා. ඉතින් ඔබගේ ලග්නයට අනුව වෘශ්චික ලග්නයට අනුව 2026 වර්ෂයේ සම්පූර්ණයෙන්ම සාර්ථක කරගන්නට අවශ්‍ය කරන මෙන්න මේ ශාන්ති කර්ම ටික අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න. ධර්ම පත්‍රිකා බෙදා හැරීම. මේක ඔබට පොයේ දවසකදී සිද්ධ කරන්න පුළුවන්. ඒ උපාසකම්ලා සහ උපාසක තාත්තලා මූලික කරගෙන මේ දේ සිද්ධ කරන්න පුළුවන්කම පවතිනවා. ඒ වගේම දාන කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබට මුදල් වලින් සම්බන්ධ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබ විදේශගත වෙලා ඉන්නවා නම් ඔබට මේ මුදල් හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ මෙහි ලංකාවේ ඉන්නවා නම් ඔබට පුළුවන්කම පවතිනවා තමන්ගේ දායකත්වයේ දක්වන්නට. ඒ වගේම බෝමලුව පිරිසිදු කිරීමේ කටයුතු සිද්ධ කරන්න බෝධි වන්දනාවන් සිදු කිරීම ඉතාමත්ම
සුබඵල අත්කර ගන්න පුළුවන්කම පවතිනවා. ඒ වගේම ඔබට උදේ හවස ජයප්‍රීත ශ්‍රවණය කරන්න පුළුවන් නම් ඒ වගේ මේ සමගම කියවන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනා ඔබේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන වත්පිළිවෙත් තමයි මම මේ සඳහන් කළේ. ඒ වගේම තමයි ඔබට පුළුවන් රුවන්වැලි මහා සෑයට ඒ වගේම අබේගිරියට යන්න ගිහිල්ලා අදිෂ්ඨාන සිද්ධ කරන්න. ඔබේ කටයුතු සිද්ධ වුණාට පස්සේ මම මේ විදිහට පූජාවන් සිද්ධ කරනවා කියලා යම්කිසි අදිෂ්ඨානයක් ඔබට සිද්ධ කරන්න පුළුවන් නම් විශේෂයෙන් ඔබට මේ වර්ෂේ දෙපාරක්වත් ඔබට ඒ අවශ්‍ය කරන ඒ රුවන්වැලි මහා සෑයට අබේගිරියට ගිහිල්ලා මේ කටයුතු සිද්ධ කරන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනවා කියන එක තමයි මට සඳහන් කරන්න පුළුවන්කම පවතින. ඉතින් මේ දේවල් ඔබ කළොත් එහෙම ඔබට ඔබේ ජීවිතයේ දියුණු භාවයක් පෙන්වුම් කරනවා. චීවර පූජාවන්, වස්ත්‍ර පූජාවන්, වස්ත්‍ර දන් දීම් ආදී දේවල් සිද්ධ කිරීම තුලින් ඔබට තව තවත් ජීවිතේ මල්පල ගන්නවා ගන්නට හැකියාව පවතිනවා. මේ දේවල් මම ඔබට සඳහන් කළේ ඔබේ ජීවිතේ සම්පූර්ණයෙන්ම සුවපත් කරගන්නට අවශ්‍ය කරන නිසා. විශේෂයෙන් වෛදික ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව ඔබේ ජීවිතේ සාර්ථක කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා ඔබේ මුදල් විය පැහැදම් කරලා ඔබේ මුදල් නාස්ති කරගෙන කටයුතු සිද්ධ කරන්න එපා. මේ තිබෙන ශාන්ති කර්ම ටික ඔබේ ලග්නයට අනුව සිද්ධ කළොත් එහෙම ඔබට පුළුවන් ඔබේ ජීවිතේම සාර්ථක කරගන්නට. ඔබගේ ලග්නයට අනුව සුබ දවස් හැටියට සඳහන් කරන්න පුළුවන් ඉරිදා බ්‍රහස්පතින්දා අඟහරුවාදා දවස්. ඒ වගේම ජය අංකයේ හැටියට 9 සඳහන් කරන්නට පුළුවන්. සුබ වර්ණයේ හැටියට කහ පාට සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම තමයි අවසාන වශයෙන් මට ඔබට සඳහන් කරන්න තිබෙන්නේ පහුගිය කාලේ සිදු වුණු දේවල් නිසා වෛරය හිතේ තියාගෙන ජීවත් වෙන්න එපා. ඒ තුලින් විනාශයටපත් වෙන්නේ ඔබමයි. ඉතින් මේ කාරණා ටික තමයි ඔබේ ජීවිතේ සාර්ථකමත් කරගන්නට අවශ්‍ය කරන කරුණු ටික සඳහන් කරන්න පුළුවන්කම පවතින්නේ. ඔබට පුළුවන්කම පවතිනවා සිරිකත YouTube නාලිකාව මේ වෙනකන් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් all දාලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු සැනින් ඔබට නැරඹීමේ හැකියාව පවතින නිසා. මේ තරම් වෙලාවක් සිරිකත YouTube නාලිකාව සමග එක් වෙලා හිටිය ඔබ හැමදෙනාගේම ජීවිතයේ දිනෙන් දින ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකමත් භාවයට පත්වෙත්වා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන ඔබට තෙරුවන් සරණයි.